පව්කමට හදාගත් වයස අවුරුදු 2ක පිරිමි දරුවෙකු ක්‍රූර වද හිංසාවන්ට ලක්කර ඝාතනය කිරීමේ චෝදනාවන්ට වරදකරුවන් වූ අඹුසැමි යුවළකට කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා ඊයේ එනම් 6 වනදා මරණ දණ්ඩනය නියම කරනු ලැබුවා. ගිනි පෙළලි වලින් පුච්චා පහර දීමෙන් ඇති වූ තුවාල 90ක් පමණ සිරුර පුරා ඇති මියගිය දරුවා වල දැමීමට සූදානම් වීමේදී පොලිසියට ලැබුණු තොරතුරකට අනුවයි මීට වසර 7කට පමණ පෙර මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබුණේ. කෙසේ වෙතත් අත්අඩංගුවට ගන්න ලැබූ දරු දෙනාගේ මව්පිය යුවළක් වන විත්තිකරුවන්ට එරෙහිව චෝදනා පැමිණිල්ල විසින් කිසිදු සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීරණය කර විනිසුරුවරයා විත්තිකරුවන්ට මෙලෙස මරණ දණ්ඩනය නියම කරනු ලැබුවා. ජනාධිපතිවරයා විසින් නියම කරන දිනයක හා වේලාවක වැලිකඩ බන්ධනාගාරයේදී ප්‍රාණය නිරුද්ධ වන තෙක් විත්තිකරුවන් බෙල්ලෙන් එල්ලා තැබීමට විනිසුරුවරයා නියම කරනු ලැබුවා. මෙලෙස මරණ දණ්ඩනය නියම කරන ලද්දේ කොළඹ මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචි දරු දෙදෙනෙකුගේ මව්පිය යුවළක් වන මොහොමඩ් අලි, මොහොමඩ් උස්මාන් සහ මොහොමඩ් ෆාහිම් ෆාතිමා සියානා නැමැති අඹුසැමි යුවළකටයි. 2018 මැයි මාස 11 වනදා හෝ ඊට ආසන්න දිනයක මාලිගාවත්තේදී අවුරුදු 2ක පිරිමි ළමයෙකු ක්‍රූර වද හිංසාවට ලක්කර මරණය සිදු කළ බවට විත්තිකාර යුවළට එරෙහිව නීතිපතිවරයා නඩු පවරා තිබුණා. මේ සම්බන්ධයෙන් දීර්ඝ නඩු විභාගය අවසානයේදී විත්තිකාර අඹුසැමි යුවළට පිරිමි දරුවන් නැති හේතුවෙන් හදා වඩා ගැනීමට ගත් අවුරුදු 2ක වයස ඇති පිරිමි ළමයා ක්‍රූර වද හිංසාවලට ලක්කර මරණයට පත් කර ඇති බව පැමිණිල්ලේ සාක්ෂි වලින් අනාවරණය වී ඇතැයි සඳහන් කරනු ලැබුවා. පිරිමි දරුවෙකුගේ මල සිරුරක් මරණ පරීක්ෂණයකින් තොරව වල දැමීමට සූදානම් වන බවට පොලිසියට ලැබුණු තොරතුරකට අනුව පොලිසිය විත්තිකරුවන් පදිංචිව සිටි මාලිගාවත්තේ නිවසට ගොස් කළ ප්‍රශ්න කිරීම්වලදී පරස්පර කරුණු හෙළිවීම නිසා ඇති වූ සැකය මත දරුවාගේ මරණය පිළිබඳව මහේස්ත්‍රාත්වරයාට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව දරුවාගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු කළ බව සාක්ෂි විභාගයේදී හෙළි වුණා. ඒ අනුව කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා පැවැත් වූ පශ්චාත් මරණ පරීක්ෂණයේදී දරුවාගේ සිරුර පුරා පිළිස්සීමෙන් හා පහර දීමෙන් ඇති වූ තුවාල කැලල් 90ක් පමණ සොයාගෙන තිබුණු අතර ඒ පිළිබඳව විස්තර කරමින් අධිකරණයේ සාක්ෂි දුන් කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා දරුවා කාලයක සිට දරුණු ලෙස වද හිංසාවන්ට ලක්ව තිබූ ආකාරය පැහැදිලි කරනු ලැබුවා. පිළිස්සීමෙන් හා පහර දීමෙන් දරුවාගේ සිරුර පුරා තුවාල වී ඇති ආකාරය පිළිබඳවද දරුවාගේ වෘෂණ කෝෂණ වලටද දැඩි හානි සිදු කර තිබූ ආකාරයද වෛද්‍යවරයාගේ සාක්ෂි වලින් අනාවරණය වී ඇතැයි තීන්දුවේ සඳහන් කළ විනිසුරුවරයා විත්තිකරුවන් චේතනාත්මකවම දරුවා ප්‍රචණ්ඩත්වයට ලක් කිරීම හේතුවෙන් දරුවාගේ මරණය සිදු වී ඇති බවට තීන්දුව දෙමින් අවධාරණය කරනු ලැබුවා. රෝගී වූ දරුවා කොළඹ ළමා රෝහලේ අසලට ගෙන ගොස් දරුවා ළමා රෝහලට ඇතුළත් නොකර ග්‍රෑන්ඩ් පාස් පිහිටි ප්‍රදේශයේ පෞද්ගලික වෛද්‍යවරයෙකු වෙත රැගෙන යාමේ විත්තිකරුවන්ගේ ක්‍රියාකලාපය බරපතල සැකයට තුඩුදෙන බවට තීන්දුවේ සඳහන් කළ විනිසුරුවරයා මියගිය දරුවා සිටියේ විත්තිකරුවන් භාරයේ බවටත් එසේ සිටියදී මෙම මරණය වී ඇති බවට ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් වී ඇති බවටත් ඒ සම්බන්ධයෙන් කිසිදු සැකයක් නොමැති බවටත් අවධාරණය කරනු ලැබුවා. කියලු සාක්ෂි විශ්ලේෂණය කිරීමේදී විත්තිකරුවන් භාරයේ ජීවත් වූ දරුවාට වෛද්‍ය සාක්ෂි වලින් හා විමර්ශනවලදී හෙළි වූ තිබූ තුවාල සිදු වී ඇති බවටත් විත්තිකරුවන් ඒවාට වගකිව යුතු බවටත් තීරණය කළ විනිසුරුවරයා විත්තිකරුවන්ට එරෙහිව චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීරණය කරනු ලැබුවා. ඒ අනුව මිනීමැරීමේ චෝදනාවන්ට විත්තිකරුවන් දෙදෙනා වරදකරුවන් බවට තීරණය කළ විනිසුරුවරයා දඬුවම් නියම කිරීමට මත්තෙන් පැවසීමට යමක් ඇද්දැයි විමසා සිටියා. ඒ අවස්ථාවේදී අධිකරණයේ ඇමතු විත්තිකාර යුවළ මෙම චෝදනාවන්ට තමන් නිර්දෝෂී යැයි පැවසුවා. විත්තිකාරිය අධිකරණය අමතමින් තමන්ට පිරිමි ළමයෙකු නොමැති නිසා මෙම දරුවා අරගෙන හදාගත් බවත් මෙම සිද්ධියට තමන් සම්බන්ධයක් නොමැති හේයින් තමන් නිදහස් කරන ලෙස ඉල්ලා සිටියා.
අනුතුරු අධිකරණයේ දැල්වෙමින් තිබූ විදුලි බිබුළු නිවා දමා ක්‍රියාත්මක වෙමින් තිබූ විදුලි පංක අක්‍රිය කර විත්තිකාර අඹුසැඹියවලට මරණ දඬුවම නියම කළ විනිසුරුවරයා මරණ දඬුවමට අත්සන් තැබූ පෑනද කඩා දැමුවා. යාළුවනේ ඔයාලා තවම අපේ channel එක subscribe කරලා නැද්ද? එහෙනම් subscribe button එක ඔබලා subscribe කරන්න. සීනුව සලකුණ ඔබලා දිනපතා අපගේ නව වීඩියෝ බලන්නත් ඔබට අවස්ථාව තියෙනවා.